නෑ ආණ්ඩු පක්ෂයේ මම දැක්ක අර නියෝජ්‍ය ඇමතිවරියෙක් නේද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරියනේ පාර්ලිමේන්තුවේදී කිව්වානේ යා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මොවා වෙලානේ ඒක කිව්වේ මම ඇත්තටම හිතුවා යා උගත් മന്ത്രി ඇමතිවරියෙක් කියලා බොරු කියන්න ඕනේ නෑනේ ඒගොල්ලෝ එහෙමනේ අපිට පෙන්නුවේ බැලුවාම අයියෝ ඔයගේ අය පෞගේ අර පොහොට්ටුවේ ආණ්ඩුවෙත් හිටියා මට හරි දුක හිතුණා යාගේ කතාව ඇහුවම මේ ලොකු මිනිස්සු කියලා සමාජයට පෙන්නගෙන හිටපු අය අන්තිමට මේ තුට්ටු දෙකකට වැටුණානේ හරි එහෙම මේ හරක් කටාගෙන් සල්ලි අරගෙන සමගි ජන බලවේගය ගෙන යන්න ඕන පක්ෂයක්ද එහෙම කියන්න එහෙම එයාට එහෙම කියන්න පුළුවන් නම් එයාට පුළුවන් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කියන්න ඕනේ නැහැ CID එකට ගිහිල්ලා එයාට කම්ප්ලේන් එකක් දාන්න පුළුවන් නිකන් පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට මොවා වෙලා ඔබ කියන්න ඕනේ නැහනේ මම හිතුවේ නෑ ජාතික ජන බලවේගය ඔය මට්ටමට වැටෙයි කියලා මොකද මම පොහොට්ටුවේ ආණ්ඩුව තියෙනොත් පාර්ලිමේන්තුවේ හිටියානේ දැන් පොහොට්ටුවේ ආණ්ඩුවේ ඇසිරෙච්ච සමහර ඇමතිවරු മന്ത്രിවරුන් වගේම තමයි ජාතික ජන බලවේගයේ සමහර උදවිය ඇසිරෙන්නේ ওই නියෝජ්‍ය ඇමතිවරියත් අර පොහොට්ටුවේ ආభాෂයෙන් ඉන්න එක්කනේ මං හිතන්නේ යා කලින් පොහොට්ටුවේ තමයි හිටියේ. ඒ තමයි ඒගොල්ලන්ගේ ඔය අර කියනවානේ අර මොකද්ද මේ කැලෑමාරු වුණාට මොකද්ද කතාවක් තියෙනව නේද? පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒගොල්ලෝ පොහොට්ටුවේ ඉඳලා මාලිමාවට ආවට අර පොහොට්ටුවේ ගතිගුණ තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. මොකද එතනින් ඒගොල්ලෝ දේශපාලනේ පටන් ගත්තේ ඉඳලා ඒගොල්ලෝ තවම අර වනචාරි යුගයේ ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ වනචාරි අදහස් තියෙන. ඒගොල්ලෝ ලස්සනට අඳිනවා. ලස්සනට ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ අදහස් වනචාරී මෙලෙච්චයි. මොකද මම ඊනෙන්වත් හිතුවේ නෑ මේ මාලිමාවේ മന്ത്രിවරු ඔහොම කතා කරයි. නෑ නෑ එහෙම සාධාරණ හේතුවක් නෑනේ මේක මඩ ගැසීමක් කියලා හොඳට පේනවනේ. සමගි ජන බලවේගයේ නියෝජනය කරන දිස්ත්‍රික් මගිදානේ වාස සංවිධායක වගේ අත්අඩංගුවටපත් වෙනවා පාතාල නායකයන් මුදල් ගැනීම සම්බන්ධ කප්පම් ගැනීම සම්බන්ධ අලසුදලා ගැනීම සම්බන්ධ. එතකොට ඒකත් සම්බන්ධ ප්‍රශ්න දැන් ඒක ඇවිල්ලා මෙහෙමනේ දැන් ඒ සමගි ජන බලවේගයේ සංවිධායකවරයා හැටියට ඒ ඉන්න කෙනා පාතාල ලෝකයේත් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා එතුමාට දැන් චෝදනාවක් එල්ලලා එතුමාව දැන් රිමාන්ඩ් බාරේ ඉන්නවා ඒක අධිකරණයේ පවතීම කාරණාවක් හැටියට තියෙනවා. එතකොට දැන් එතුමා එවැනි ආණ්ඩුව කියන විදිහට එවැනි සිද්ධියක් වෙලා තියෙන්නේ එතුමා සමගි ජන බලවේගයත් එක්ක එක්වීමට පෙර තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. හරි එතකොට එතුමා අපේ සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා හිටියේ නෑ. එතුමා එතකොට සිවිල් ක්‍රියාකාරීකෙක් එක්ක හිටනලා පස්සේ තමයි සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්නේ. ඒ කෙසේ වෙතත් දැන් ඒ සම්බන්ධව අධිකරණයේ විභාගයක් යනවා. එතකොට ඔය ආණ්ඩුව එල්ල කරන චෝදනාවල් අපි අධිකරණයේදී බලමු. ඒකේ ඇත්ත තත්ත්වයන් තියෙනවද නැද්ද කියන එක අපි ඉදිරියට බලමු. ඒක ඒ චෝදනාව තියාගෙන ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මොවා වෙලා ඒවා මේ පක්ෂයට මඩ ගහන්න දැන් මටත් එහෙමනම් කියන්න හුඟක් දේවල් තියෙනවානේ මාලිමාවේ ජාතික ලැයිස්තුවේ හිටපු අය පිළිබඳව. අපිට කියන්න පුළුවන්නේ. ඉතින් අපි ඒ වගේ මේ බාල තර්ක ගේන්නේ නැහනේ. දැන් අපිට කියන්න පුළුවන් එහෙනම් ඉබ්‍රාහිම්ගේ පුතාලගේ සල්ලි වලින්ද මාලිමාව ඡන්ද කරේ. අපිට කියන්න පුළුවන්. අපි මේ බාල තර්ක ගේන්නේ නැහනේ. අපි දන්නා එහෙම නැහැයි කියලා. ඔව් ඔබතුමා මේ නලින්ද ජයතිස්ස මැතිතුමාගෙන් ඊළඟ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කියලා අහන්න ඕනේ. මම මේ කියන ටික එතුමාගෙන් අහන්න. ඔබතුමා කියන්නේ මම අහන්නේ. නෑ මම කියන්නේ දැන් ඔබතුමාලා අපෙන් අහනවා වගේම ඒක අපි හිතන්නේ ඔය හැබැයි මම දකින්නේ නැහැ ඔබතුමාලා එතනදී අහනවා. සමගි ජන බලවේගයේ ප්‍රෙස් එකට ඇවිල්ලා ආණ්ඩුවේ ගන්න ඕනේ වහන්නේ. නෑ මම මතක් කරේ ඔයා මෙච්චර පඩ දේශපාලනිකයෝ ගොන් කතා නෙමෙයි මම කිව්වේ ඔබතුමා ඇවිල්ලා අපෙන් අහනවා වගේම මේ චරිත් අබේසිංහ ගැන ඇහුවා වගේම දැන් මම නම් ටිකක් කිව්වනේ අන්න ඒ නම් ටික සම්බන්ධව මේ ආණ්ඩුව ගත්තා වූ ක්‍රියාමාර්ග ගැනත් ප්‍රශ්න කරන්න කියලා. අපි අහන්න ඕනේ ප්‍රශ්න ආණ්ඩුව අදාළ තැන්වලදී අහන්න. සමගි ජන බලවේගයේ ප්‍රෙස් එකෙන් ඇවිල්ලා ආණ්ඩුවෙන් අහන්න ඕනේ වහන්නේ. ඒක හරි.